ආයිබෝවන් කියලා ඔයගොල්ලෝ අදත් පිළිගන්නවා Wonder of History channel එකට. ඉතින් Wonder of History channel එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඔයා දන්නවා අපි කතා කරන්නේ විවිධාකාරයේ වූ මාතෘකා පුරාවිද්‍යාව සාම්ප්‍රදායෙන් ඔබට ගිහිල්ලා දකින්න මොන වගේ දේවල්ද අපිට කරන්න පුළුවන් කියලා. ඉතින් මම අදත් කතා කරන්න යන්නේ රසවත් මාතෘකාවක්. පාෂාණ විද්‍යාත්මක විශ්ලේෂණ නැත්නම් petrographic analysis in archaeology. ඉතින් මේක ඇත්තටම හරිම රසවත් මාතෘකාවක්. මොකද අපි දකින දේවල් වලට වඩා අපිට විද්‍යාගාර පර්යේෂණ වලින් විවිධ දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ආර්ට් සබ්ජෙක්ට් එකක් කරලා පුරා විද්‍යාව කරන කෙනෙකුට මේ වගේ දෙයක් කරන්න පුළුවන්ද කියලා ඔයාලට හිතේ. ඔව් ඇත්තටම පුළුවන්. ඉතින් පුරා විද්‍යාවේ ඛනිජ විද්‍යාත්මක විශ්ලේෂණය කියන්නේ පාෂාණ පිගම් මැටි මේ අකාබනික ද්‍රව්‍ය තුනී කොටස් අධ්‍යයනය කරලා මේ වගේ ඛනිජ සංයුතිය වයනය සම්භවය හඳුනා ගන්න පුළුවන්. ඉතින් අපි මේ පිළිබඳව වැඩි තොරතුරු කතා කරමු. එහෙනම් යමු අද අපේ මාතෘකාවට. හරි. ඉතින් මම පොඩි විස්තරයක් කරා නේද කලින්. හරි. එතකොට what is the petrographic analysis in archaeology? මම ඊට කලින් මේ මාතෘකාව පිළිබඳව කතා කරලා තියෙනවා. සරලව කතා කරලා තියෙනවා. ඉතින් මම අද ටිකක් ඒක ගැඹුරින් කතා කරන්න යනවා. මොකද මේ පිළිබඳව ඔයගොල්ලෝ අහලා තිබ්බ නිසා. ඉතින් petrographic analysis මම කිව්වා මේක ඛනිජ විද්‍යාත්මක විශ්ලේෂණ. ඒ කියන්නේ පාෂාණ පිගම් මැටි බඳුන් හෝ අකාබනික ද්‍රව්‍යවල තුනී කොටස් ඒ වගේ ඛනිජ සංයුතිය වයනීය සම්භවය හඳුනා ගන්න කරන අන්වීක්ෂ පරීක්ෂණයක්. ඒක පුරා විද්‍යාඥයන්ට පුරාණ ජනයා භාවිතා කරපු දේවල් නිෂ්පාදනය කරපු දේවල් පිළිබඳව දැනුම ලබා ගන්න ඒ වගේ මේ වගේ පිළිබඳව අධ්‍යයනය කරන්න හැකියාව ලැබෙනවා. ඉතින් පුරා විද්‍යාවේ මේ ඛනිජ ද්‍රව්‍ය නැත්නම් මේ අමුද්‍රව්‍ය අධ්‍යයනයේ තුලින් නිෂ්පාදන තාක්ෂණය අපිට හඳුනා ගන්න පුළුවන් වෙනවා. ඊළඟට තමයි අපිට පශ්චාත් තැන්පතු පිළිබඳව මේ වෙනස්කම් ප්‍රතිනිර්මාණය කිරීම සහ පාෂාණ පුරා විද්‍යාත්මක ද්‍රව්‍ය පිළිබඳව අපිට තොරතුරු මේ ඛනිජ සංයුතිය හා සූත්‍ර ව්‍යුහන් පිළිබඳව අන්වීක්ෂ අධ්‍යයනයෙන් තොරතුරු ලබා ගන්න හැකියාව ලැබෙන. ඉතින් මැටි බහඬ පිගම් බහඬ ඒ වගේම ගොඩනැගිලි ගල් මේ කියන්නේ බදාම වර්ග වගේ දේවල් වල අපිට මේ සංයුතියෙන් හඳුනා ගන්න හැකියාව ලැබෙනවා. හරි. අපි මේ පුරාවිද්‍යාත්මක විශ්ලේෂණ ප්‍රධානම අරමුණු මොනවද? අපිට ප්‍රධානම අරමුණු කීපයක් යටතේ මේ කතා කරන්න පුළුවන්. නැත්තම් මේක ගත්තාම aims of petrographic analysis. ඇත්තටම අපිට මේකෙදී පුළුවන් වෙනවා පුරාවිද්‍යාවේදී අමුද්‍රව්‍ය සංයුති. ඒ කියන්නේ raw material composition එක. මේකෙදී අමුද්‍රව්‍ය දැන් අපි ගත්තාම ඛනිජ පාෂාණ කොටස් අපිට තීරණය කරන්න නැත්තම් හඳුනා ගන්න මේකෙදී හැකියාව ලැබෙනවා. ඒකට මේකෙදී ප්‍රධාන වශයෙන්ම අපි කරනවානේ දැන් ඛනිජ ද්‍රව්‍ය පිළිබඳව ගත්තාම අපිට ඛනිජ ද්‍රව්‍ය විවිධාකාරයේ දේවල් විවිධ භාණ්ඩ මූලික කරගෙන හඳුනා ගන්න පුළුවන් වෙනවා. ඊළඟට අපිට පුළුවන් වෙනවා මේ වගේ ක්‍රමයන්. ඒ කියන්නේ දැන් අපි ගත්තාම මේවා අපි ගත්තාම අපිට මේ වගේ intention inclusion ඒ කියන්නේ ටෙම්ප එකක් මොන වගේ සයිස් එකක්ද තියෙන්නේ මොන වගේ බෙදා හැරීම් ක්‍රමද කරලා තියෙන්නේ නැත්නම් මේවා නිෂ්පාදනය පිළිබඳව තොරතුරු අපිට ලබා ගන්න හැකියාව ලැබෙනවා. ඊළඟට clay sources and provenances. දැන් අපි ගත්තාම මේ වගේ අපිට කියන්න පුළුවන් මේවා මොන වගේ සම්භවයකින්ද නිර්මාණය
නිර්මාණය වෙලා තියෙන්නේ කියලා. එතකොට මේක නැත්නම් අපේ දේශීය නිර්මාණයක්ද නැත්නම් අපිට මේක විදේශයකින් ආපු එකක්ද කොහොමද මේක ඔරිජිනල්? ඒ කියන්නේ මේ ආරම්භයේ සිද්ධ වෙලා තියෙන්නේ. මේකේ තියෙන මිනරල් මේ සිග්නේචර් එක මොන වගේද කියලා අපිට හඳුනා ගන්න හැකියාව ලැබෙනවා අපිට මේ petrographic analysis සිද්ධ කරද්දී. ඊළඟට අපිට පුළුවන් මේ වෙනවා reconstruction production and technology. දැන් අපිට මේකෙදි දැන් අපි ගත්තාම reconstruction අපි මේවා දැන් ප්‍රතිනිර්මාණය කිරීමේදී මැටි තෝරා ගැනීම මිශ්‍රණ සැකසීම උෂ්ණත්වය වගේ දේවල් අපිට පාලනය කරන්න වෙනවා. විශේෂයෙන්ම මේ වගේ දේවල් පිළිබඳව අපිට ගොඩක් වෙලාවට වර්තමානයේ වෙද්දී එක්ස්පෙරිමෙන්ටල් ආකියොලොජි හරහා මේ දේවල් සිද්ධ කරනවා. මොකද මේ දේවල් අත්හදා බැලීමෙන් සිද්ධ කරනවා. ඉතින් මේ දේවල් ඇත්තටම සංරක්ෂණ කටයුතු වලට මේ ඊටාම වැදගත් වෙනවා. ඊට පස්සේ distinguish original vs alteration. දැන් අපිට පුළුවන් වෙනවා අලුත් දේවල් සහ පැරණි දේවල් නිවැරදිව හඳුනා ගන්න. ඒ කියන්නේ දැන් මුල් කාලයේ තිබ්බ වෙනස්කම් සහ පසු කාලයේ වෙද්දි වෙනස් වීම අපිට හඳුනා ගන්න පුළුවන් වෙනවා. උදාහරණයක් විදියට අපිට මැටි භාණ්ඩ පිළිබඳව දීර්ඝ ඉතිහාසයක් තියෙනවා නේ. එතකොට මේ මැටි භාණ්ඩ කාලෙන් කාලේ අවශ්‍යතා අනුව වෙනස් වීම සිද්ධ වෙලා තියෙනවා. එතකොට ඒවා හඳුනා ගන්න හැකියාව ලැබෙන. එතකොට මේ හරහා පසු කාලීන වෙනස් වීම හෝ ඒවට වෙන දේවල් මුල් වෙලා තියනවාද නැත්නම් මේ වගේ වෙනස් වීම එක මේ දේවල් වලට හානි වෙලා තියනවාද ඒව දේවල් නැති වෙලා ගිහින් තියනවාද මොන වගේ මැටීරියල්ස්ද භාවිතා කරලා තියෙන්නේ දැන් ඒ ලබාගත් අපි කියපුකෝ පංශු වර්ග ඒ පංශු වර්ග කාලයක් යද්දී නැති වෙන්න පුළුවන් නේද ඒකට ඒ දේවල් වලට මොන වගේ උපක්‍රමද යොදාගෙන තියෙන්නේ ගොඩක් දේවල් අපිට මේ හරහා කතා කරන්න පුළුවන් වෙනවා ඊළඟට truck trade and exchange ඒ කියන්නේ අපිට මේවා වෙළඳාම හුවමාරු විවිධ ශිල්පීය ක්‍රම තාක්ෂණික වෙනස් වීම පිළිබඳව අර මං වගේ අපිට කාලයත් එක්ක වෙනස් වීම එක හඳුනා ගැනීමේ හැකියාව මේ හරහා ලැබිලා තියෙනවා ඊළඟට අපි කියපුවාම අපිට පුළුවන් වෙන common contemporary analytical instruments. දැන් අපිට petrographic analysis කරන්න අපිට විවිධ උපකරණ භාවිතා කරන්න වෙනවා විද්‍යාගාර පර්යේෂණ තුලදී. ඉතින් ඒ දේවල් එකිනෙකට වෙනස් වෙනවා මේ වගේ විවිධ කොටස් හඳුනා ගැනීමේදී මොන වගේ දේවල්ද අපිට සිද්ධ කරන්න පුළුවන් කියලා. හරි X-ray diffraction XRD හැමෝම දන්නවා අපි මේකට bulk sample සකස් කරගන්න ඕනේ මේවට mineral places identification mineral වල place එක අපිට identification කරගන්න XRD භාවිතා කරනවා ඊළඟට X-ray fluorescence අපිට X-ray fluorescence පාවිච්චි කරන්න පුළුවන් වෙනවා සිතු analysis වලදී ඒ කියන්නේ අපිට on site ගිහිලා site එකේ ඉඳන්ම අපිට hand XRF භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම අපිට තියෙන lab base එක. lab base එකේදී අපි samples සකස් කරගන්න ඕනේ. එතකොට මෙතනදී elemental composition for sourcing අපිට analysis කරන්න හැකියාව ලැබෙනවා. ඊළඟට scanning electron microscope ඔයගොල්ලෝ දන්නවා. එතකොට මේකට with EDS මෙතනදී high magnification imaging and micro analysis මේකෙදී අපිට magnification එක අපිට සකස් කරගත්ත lab පර්යේෂණයේ sample වල එතකොට අපිට මේ දේවල් වල ද්‍රව්‍ය ඉහළ තලයේ කියන්නේ හොඳම resolution එකක් තියෙන image අපිට ලබා ගන්න හැකියාව ලැබෙනවා. electron microscope එතකොට මෙතනදී පුළුවන් වෙන අපිට precise qualitative microchemical analysis ඊළඟට අපිට පුළුවන් වෙනවා Raman spectroscopy නැත්නම් ඒ වගේම FTIR කියන උපකරණ භාවිතා කරන්න molecular and mineral identification organic and carbonates. එතකොට මෙතනදී අපිට ප්‍රධාන වශයෙන්ම අපිට වැදගත් වෙනවා මොකද මේ molecular and mineral identification ඊටම වැදගත් වෙනවා මොන වගේ දේවල්ද මේකට භාවිතා කරලා තියෙන්නේ ඒ වගේ තියෙන සංයුතිය මොන වගේද කියලා හඳුනා ගන්න අපිට මේ වගේ උපකරණ භාවිතා කරන්න පුළුවන්. ඊළඟට trace element especially geological sources මේ
අවබෝධ කර ගැනීමේදී අපිට ICP-MS ඒ වගේම ICP OES කියන දේවල් අඳුරා ගැනීම යොදා ගැනීමෙන් උපකරණ යොදා ගැනීමෙන් මේ අපිට ඇනලිටිකල් ඉන්ස්ට්‍රුමන්ට් විදිහට මේ දේවල් භාවිතා කරන්න පුළුවන්. එතකොට මම මේකේ කිව්වේ සරලව මොකද මේකේ process එක ගොඩක් වෙනස්. අපි sample සකස් කරගන්න විදිහ මම ඒක කියලා දෙන්න ඊළඟ එකේදී කොහොමද අපි sample සකස් කරගන්නේ කියලා. එතකොට අපිට XRD ඒ වගේම XRF portable and non portable lab based one ඊට පස්සේ electron scanning electron microscope ඊළඟට EPMA ඊළඟ Raman spectroscopy FTIR ICP-MS ICP-OES කියන දේවල් අපිට මේ petrographic analysis වලදී යොදා ගන්න පුළුවන් වෙනවා. හරි. දැන් ඔයාලට පැහැදිලි petrographic analysis කරන්නේ ඇයි මොන වගේ උපකරණද මේ සඳහා යොදාගන්නේ කියලා. එතකොට අපි උදාහරණයක් විදිහට මේක බලමු. කොහොමද අපි සෙරමික් එකක් අරගෙන කොහොමද මේක අධ්‍යයන කටයුතු සිද්ධ කරන්නේ කියලා. හරි. අපිට sample පළවෙනි දේ තමයි අපි sample සකස් කරගන්න ඕනේ. sample සකස් කරගෙන මේ අනුව අපිට කොහොමද මේ sample මේ preparation එක සිද්ධ කරන්නේ. අපිට මෙතනදී destructive ඒ කියන්නේ අපි හානියක් කළා තමයි මේවට sample ලබා ගන්නෙ. මොකද අපි ගන්න ඕනි ඉතාසියුම් sample ප්‍රමාණයක් මයික්‍රෝමීටර් ගාණක් අරගෙන මේ දේවල් කොහොමද analysis කරන්නේ. ඒ කියන්නේ representative small shade selected ඒ කියන්නේ අපිට අවශ්‍ය පුරාවිද්‍යා සෙරමික් එකේ අපිට අවශ්‍ය ප්‍රමාණය ඉතා කුඩාවට අපේ sample grind කරලා සකස් කරගන්න. ඊළඟට අපිට ඕනි thin section preparation එකක් කරගන්න. මොකද අපිට අර pottery එක අර මේ අපි XRF XRD ඔය වගේ තියලා අපිට බලන්න බෑ. ඉතින් අපි ඒකට අවශ්‍ය thin section එක සකස් කරගන්න ඕනේ. එතකොට ඒක 30 micrometer ඉතා කුඩා ප්‍රමාණයක් අපි මේකට ගන්නෙ. නමුත් අපි sample අපිට destructive කරන්න වෙනවා. මොකද ඒ දේවල් අපිට සූරලා හෝ යම් කිසි ක්‍රමයකට ලබා ගන්න වෙනවා. ඒවා පුරාවස්තුවට හානියක් නොවෙන්න ඉතා සියුම්ව මේ sample ලබා ගැනීම සිද්ධ කරනවා. ඔයගොල්ලෝ මේක වැරදිවට ගන්න එපා. මොකද මේවා කඩලා බිඳලානේ ගන්න එහෙම කියලා. ඒක ඊටාම සියුම්ව විද්‍යාඥයෝ මේ දේවල් කරනවා. අර දේවල් වලට හානියක් නොවන ආකාරයෙන් ඊටාම සියුම් ආකාරයට. ඉතින් ඊළඟට polarizing microscope PLM භාවිතා කරනවා. observe mineralogy, texture, grain size, polarity, understanding polarizing light microscope. මම මේක කලින් කිව්වා. මොකද polarizing microscope එක ගැන මේ petrographic analysis ඉස්සලා වීඩියෝ එකේදී මම මේ පිළිබඳව ගොඩක් විස්තර කරා. ඒකයි මම ගොඩක් ඒ පිළිබඳව විස්තර කරන්න යන්නේ නැත්තේ. ඊට පස්සේ description and fabric classification අපිට කරන්න පුළුවන්. දැන් අපි මේවා අඳුනාගත්තට පස්සේ මොන වගේ type sorting කරන්න පුළුවන්. අපිට classification fabric ඒ කියන්නේ අපි හඳුනාගන්න petrographic analysis කරාට පස්සේ නැත්නම් polarizing light microscope එක හරහා analysis කළා අපිට පුළුවන් වෙනවා මේවා categories වලට බෙදා ගන්න. ඊට පස්සේ comparative අපිට කරන්න පුළුවන් මේක comparative කරන්න පුළුවන් නේද? දැන් අපි කරලා තියෙන දේවල් එක ගොඩක් වෙලාවට අපි හැම එකක්ම අපිට pottery වර්ග 100ක් තියෙනවා අපි 100ම analysis කරන්න යන්නේ නැහැ. ඒ වගේ අත්‍යවශ්‍ය අපිට විශේෂයි කියලා හිතන දේවල් අරගෙන අපි මේ දේවල් සිද්ධ කරනවා. එකක් තමයි පුරාවස්තු වලට හානියක් නොවන ආකාරයේ කටයුතු කරන්න ඕනි. අඩු sample ප්‍රමාණයකින් වැඩි productive detail ලබා ගන්න ඕනි. ඒ වගේම research ඒ වගේම මේ දේවල් වලට ලොකු වියදමක් යනවා. එතකොට ඒ දේවල් අපි manage කරගන්න ඕනි. ඉතින් ඒක නිසා මේ දේවල් අපි compare with the local geology and geological site. මොකද මේ දේවල් අපිට දේශීය දේවල්ද විදේශීය දේවල්ද කියලා අපිට හඳුනා ගන්න මේ හරහා හැකියාව ලැබෙනවා. වර්තමානයේ දේවල් එක්ක අපිට සංසන්දනය කරමින් ඒකයි පුරාවිද්‍යාව විවිධ විෂයන් එක්ක කොලැබොරේට් කරන්න මේ සම්බන්ධ වෙන්න වෙනවා. සහ සම්බන්ධ වෙලා කටයුතු කරන්න වෙනවා. මෙතනදී ඇත්තටම අපිට දැන් මේ දේවල් අපි කම්පැරටිව් කරද්දී අනිවාර්යෙන් අපිට ජියොලොජිකල් නොලෙජ් එක ඕනි. ඒ වගේම ඒ අයගේ උපදෙස් අපිටත් ලබා ගන්න සිද්ධ වෙනවා. ඊළඟට integration with other analysis අපිට පුළුවන් වෙනවා දැන් විවිධ
විෂයන් එක්ක අපි සම්බන්ධ වෙලා වැඩ කරනවා කිව්වනේ. එතකොට මේ වගේ අපිට පුළුවන් වෙනවා මේවා කොහොමද සිද්ධ කරන්නේ, මේවා කොහොමද හඳුනාගන්නේ කියලා. එතකොට අපිට මෙතනදී තව වැදගත් කාරණයක් මම මෙතනදී කියන්නම්. අපිට මේ වගේ සීමාවන් තියෙනවා නේද? අපිට හැමදේම එක විදිහටම හිතන විදිහටම 100% කරන්න බෑ. එතකොට කණිජ විද්‍යාත්මකයේ දැන් අපි ගත්තාම වයනය මේවා පිළිබඳව ලක්ෂණ ඍජුව නිරීක්ෂණය කිරීම, පියවිසට නොපෙනෙන නිෂ්පාදන තේරීම් හඳුනා ගැනීම සාපේක්ෂව අඩු පිරිවැයකින් අපිට සිද්ධ කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ පෝලරයිසින් ලයිට් මයික්‍රොස්කෝප් එක නැත්නම් PLM එක භාවිතා කරලා අපිට අඩු පිරිවැයකින් මේ දේවල් සකස් කරලා අපිට සිද්ධ කරගන්න පුළුවන්. එතකොට අපි ගත්තාම දැන් අපි අර මං කිව්ව XRF XRD කියන මෙන්න මේ දේවල් ඉන්ස්ට්‍රුමන්ට් වලින් අඩු වියදමකින් අපිට මෙන්න මේ හරහා අපිට පොලරයිසින් ලයිට් මයික්‍රොස්කෝප් එක භාවිතා කරලා සිද්ධ කරගන්න පුළුවන්. අපි ඊට පස්සේ අපි මේ වගේ දේවල් තෝරාගෙන අපි ඒ වගේ කම්පැරටිව් ස්ටඩීස් කරලා එතන තියෙන හොඳම දේවල් අපිට අර වගේ වියදම් අධික ඉන්ස්ට්‍රුමන්ට් නැත්නම් උපකරණ භාවිතා කරමින් තවදුරටත් අධ්‍යයන කටයුතු සිද්ධ කරන්න පුළුවන් වෙනවා. එතකොට මෙතනදී අපිට සීමාවන් විදිහට ගන්න පුළුවන්. ඇත්තටම අපි මූලාශ්‍ර කියන්නේ භූ විද්‍යාත්මක විචල්‍යතාවය කාලෙන් කාලෙ මේ දේවල් වෙනස් වෙනවා නේද? සමහර අනුමාන කිරීම වැරදින්න පුළුවන්. මොකද දැන් අපි ගත්තොත් එකම පස් සම්පල් විශ්ලේෂණ විවිධ ප්‍රදේශ අනුව වෙනස් වෙන්න පුළුවන්. නමුත් ඒ අනුව අපි ගෙස් කරන එක නැත්නම් අපි අනුමාන කරන එක නැත්නම් අපි මේ විවිධ විෂයන් එක්ක එකතු වෙලා අනුමාන කරන දේවල් වරදින්න පුළුවන්. පසු කාලයක යන්න පුළුවන් නෑ මේක ඒ විදිහට නෙවෙයි වෙලා තියෙන්නේ. මේක මෙව විදේශයෙන් ගෙන ආපු එකක්. නැත්නම් මේක අනුරාධපුර ප්‍රදේශයේ නිර්මාණය කරපු එකක් නෙවෙයි. මේක දකුණු ප්‍රදේශයේ නිර්මාණය කරපු එකක් කියලා කියන්න පුළුවන්. ඒ වගේ වෙනස්කම් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ දැන් වර්තමානයේ තාක්ෂණයත් එක්ක ඊටාම අඩු වශයෙන් තමයි මේ දේවල් වෙන්නේ. මොකද ඊටාම නිවැරදි තාක්ෂණික ක්‍රමයන් භාවිතා කරන නිසා. ඉතින් විනාශකාරී සම්පල් ලබා ගැනීම. දැන් ඔයගොල්ලන්ට මම කිව්වා මේවට හානියක් නොවෙන්න ඊටා සියුම්ම මේ සම්පල් ලබා ගන්න ඕනේ. ඉතින් මේක විනාශකාරී සම්පල් ලබා ගැනීමක් නිසා අපිට අපේ අධ්‍යයන කටයුතු යම් සීමාවකට පැවරෙනවා. මොකද මේ ඔක්කොගේම අපිට හුරලා අපේම කළා අරගෙන මේ අපේ පුරාවස්තු විනාශ කරන්න බැරි නිසා. ඊළඟට අර්ථ නිරූපණයට සහ සංසන්දනාත්මක භූවිද්‍යාත්මක දත්ත විශ්ලේෂකයන්ගේ අනිවාර්යෙන් අපිට තොරතුරු ලබා ගන්න වෙනවා. ඒගොල්ලොත් එක්ක මේ දේවල් සම්බන්ධ වෙලා කටයුතු කරන්න වෙනවා. එතකොට පිරිවැය, කාලය, අධ්‍යයන සීමාවන් ඒ සියල්ල මේක යම්කිසි සීමාවන් වලට අපිට යටත් වෙන්න සිද්ධ වෙනවා. ඉතින් මෙතනදී වැදගත්ම දේ තමයි අපි ශක්තිමත් නිගමනයකට යන්න අපිට මේ දේවල් අධ්‍යයනය කරන්න අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. එතකොට ඒ සඳහා අපිට portable and lab based analysis දෙකම කරන්න වෙනවා. එතකොට XRF වගේ අපිට portable දේවල් පාවිච්චි කරලා පුරාවස්තු වලට හානියක් නොකර සිතු ඇනලිසිස් අපිට කරන්න පුළුවන් වෙනවා. ඒ ස්ථානීය පර්යේෂණ කටයුතු සිද්ධ කරන්න පුළුවන් වෙනවා. ඒ වගේම XRF, ICP-MS, XRD වගේ දේවල් භාවිතා කරලා මේ lab based analysis කරන්න අපිට හැකියාව ලැබෙනවා. එතකොට පුරාවිද්‍යාත්මක සන්දර්භය සමග ඒකාබද්ධ කරමින් අපිට හොඳම අර්ථකථනයන් වලට යන්න අනිවාර්යයෙන්ම අපි මේ දේවල් සකස් කරන්න සිද්ධ වෙනවා. සහ මේ වගේ පර්යේෂණ කටයුතු සිද්ධ කරන්න වෙනවා. ඉතින් ඔයත් මේ විෂයට කැමති නම් ප්‍රායෝගිකව ඔයා ටයිපොලොජි භාවිතා කරමින් සෙරමික් ඇනලිසිස් කරනවා නම් හෝ ඔයා ජියොලොජි සම්බන්ධව ඔයාගේ පර්යේෂණය සිද්ධ කරනවා නම් ඔයාට පුළුවන් මේ වගේ ඉහළ පසුතලවලට ගිහිල්ලා ඔයා මේ ශාස්ත්‍රයේ ස්පෙෂලිස්ට් කෙනෙක් වෙන්න. ඉතින් මේක අපිට අර අන්වීක්ෂයෙන් ඔබට ගිහිල්ලා එතනින් එහා පරීක්ෂා කිරීමේ කටයුතුත් එක්ක ඔයාගේ අර්ථකථනයන්, ඔයාගේ තීසිස් එකේ තියෙන නිර්වද්‍යතාවය, ඔයා ඉදිරිපත් කරන්න යන ඔයාගේ පර්යේෂණයේ තියෙන බර වැඩි කරන්න ඔයාට මේ වගේ අධ්‍යයන ක්‍රම භාවිතා කරලා හැකියාව ලැබෙනවා. ඉතින් ඒකට ඔයා අනිවාර්යෙන් ඔයාගේ
පරිසරය ඔයාම ගොඩනගා ගන්න ඕනි. ඒ වගේම තමයි එක තැනකට හිර වෙන්නේ නැතුව පුරාවිද්‍යාව කියන්නේ සාම්ප්‍රදායිකව පොත් බලලා ලියන එකක් නොවෙන්න එතනින් එහාට ගිහිල්ලා ඉගෙන ගන්න අනිවාර්යයෙන්ම ඔයාට විවිධ opportunities ලබා ගන්න සිද්ධ වෙනවා. ඉතින් ඒක ඔයාගේ අතේ තියෙන්නේ. ඔයා බැචලර් එක අපි සාමාන්‍ය විදිහට ඉගෙන ගන්නවා. මොකද බැචලර් එකේ අපි සෑම දෙයක්ම කවර් කරනවා. එතකොට මාස්ටර් එක කියන්නේ ඔයාගේ ජීවිතේ ඔයා තීරණාත්මක අවස්ථාවක්. ඉතින් ඒ තීරණාත්මක අවස්ථාව යහපත් ආකාරයෙන් තෝරාගෙන අර සාම්ප්‍රදායික තත්වයෙන් ඔබට යන්න ඔයාට ලෝකයේ විවෘත වෙලා තියෙනවා දැන්. ඉතින් හින්දා හැම වෙලෙම උත්සාහ කරන්න අලුත් දෙයක් ඉගෙන ගන්න, අලුත් දෙයක් දකින්න. ඉතින් ඔය විදිහට තමයි petrographic analysis in archaeology අපිට වැදගත් වෙන්නේ. ඉතින් මම අද කතා කරා ගොඩක් දේවල් ඔයාලට තේරුණා ඇති. අර පළවෙනි වීඩියෝ එක බලලා නැත්නම් ඒක බලලා මේක බලුවොත් අනිවාර්යෙන් ඔයාට මේකට හොඳම knowledge එකක් ගන්න පුළුවන්. ඒ වගේම ඔයා මේ පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කරන්න ඉන්න කෙනෙක් නම් ඔයාට මේ පිළිබඳව interest එකක් තියෙන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේ පිළිබඳව තවදුරටත් හොයලා බලන්න. මේ පිළිබඳව පළවුණු පර්යේෂණ ලිපි කියවන්න. ඒ දේවල් වලින් ඔයාගේ knowledge එක තවත් වැඩි කරගන්න පුළුවන් වෙනවා. ඉතින් අපි අලුත් මාතෘකාවකින් අලුත් දෙයක් කතා කරමු. ඉතින් වීඩියෝ එක අවසාන වෙනකම් බැලුවට ඔයාලට ගොඩක් ස්තුතියි. ඒ වගේම අමතක කරන්න එපා ලයික් එකක් දාලා කමෙන්ට් එකක් තියාගෙන යන්න. ඒ වගේම ඔයාගේ යාළුවෝ අතරත් මේක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් අලුත් දෙයක් කතා කරමු. ඔයගොල්ලන්ට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.